Hello guys, ඉතින් අදගෙනලා තියෙන්නේ Shadow Fight for Arena කියන ගේම් එක. ඉතින් අපි බලමු මේ දැන් level දෙකද කොහෙද වෙන්නේ බලමු මේක මම හරියටම ඉවර කරන්න දන්නේ. දෙක වෙන්න ඕනේ මේ තියෙන්නේ. ඒක නෙමෙයි මම mic එකක් ගත්ත යාළුවනේ. පොඩ්ඩක් දැන් කලින් වීඩියෝ වලට වඩා හොඳට ඇහෙන කමෙන්ට් එකක් දාන්න. අපි අද ගහලා Shadow Fight for Arena ගන්නවා. ඊට වඩා අපි පොඩ්ඩක් setting පැත්තට ගිහලා බලමු. setting පැත්තේ මම medium ගමන් දාලා ඉන්නේ. මොකද මේක ඊට වඩා රෙප්ස් ගන්න පුළුවන් මේ recording දාලා ඉන්නේ. මම medium දාලා යන්නේ. ඉතින් අපි story මේ rank match එක ගහලා බලමු. ටිකක් reload වෙනවා මගේ phone එකත් ඉතින් හොඳම එක නෙමෙයි. ඉන්න ටිකක් කළා ඉමු load වෙනවා. හරි අපි Wacom එක කරමු ගහන්න දෙන්නේ. මේ ඉතින් random set කරනවා තමයි. අපි බලමු ඉතින් player ටිකක් කළා නේ load වෙනවා. ඉතින් ඔයාලා subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න. යාවර දාන්න. ඉතින් අපි play කරලා බලමු. මෝ ගහනවා. රවුන්ඩ් එකක් ගියන්. මට පිරියට ඇවිල්ලා ඉන්න අපේ කාට. Wacom එක කිරින් හැරෙන්න බෑ. ඉතින් ඒක ටිකක් වදිනවා. කොහොම හරි ගමු කල්ලන්නේ. ගමු ඒක ගහයි නේද. දෙන්න තමයි ඒක. දැන් අපි තවත් match එකට යමු. ඉතින් ඉස්සරහට සුපිරි game play videos ගේන්න පුළුවන්. මගේ PC එක මේ ඩෝවෙන්ඩ් එකක් තියෙන්නේ. ඒකේ VG එකක් නෑ. VG කලින් තිබ්බ VG එක no display එක. ඉතින් මේ VG එකක් ගන්නවා මට PC game දාන්න දෙන්නේ. පුළුවන් තරම් බලන්න VG එක නැතුව මහන්න පුළුවන් game එකක් හරි ගේන්න. ඉතින් ඔයාලා subscribe කරලා තියාගන්න. තව වීඩියෝ එක ඉස්සරහට අප්ඩේට් වෙන්න ඕන දේවල් කියනනම් කමෙන්ට් කරන්න. යාළුවෝ මට ගහන්න බෑ. මෙයානේ තීක්කර ලොකු වැඩින්නේ ඉන්න ගහන්න පුළුවන්. මේ පිළිබුළු කොණ්ඩාන් බෑ අපිට ගහන්න. ආන්ගේ පොඩ්ඩක් ස්ට්‍රක් වුණා. හරි ඉතින් ඒක ගහලා අපි දාමු. remote එකක් දාන්න පුළුවන්. remote sticker එකක් දාන්න පුළුවන්. ඉතින් අපි close පාරක් දෙමු. තව එක්කෙනෙක් වෙනත් එක්කෙනෙක් එක්ක play කරමු. මේ ඉතින් පාරෙන්නේ මේක load වෙනවා. ඔය මේ plane පාරක් දෙන්නේ. ඔය පරණ වීඩියෝ එකෙන් බලලා නැත්නම්
ඒවත් බලන්න ඉතින් මේක එපා ලෝඩ් වෙනවා ක්ලීන් පාරක් දාමු කොයින් 105ක් වුණා තව මෙයා 14ට අප්පුණා ලෙවල් 4 ඉන්නේ කැරක්ටර් මේ ලෙවල් 4 මේ 18ට අප්පුණා නේද බෝනස් එක ක්ලීන් කරගමු අපි බලමු ස්ටෝරි මෝඩ් එක ප්ලේ කරලා පොඩ්ඩක් මොකක්ද ගන්න එනේ කොයින් ඕනේ මම හිතන්නේ ඒක ප්ලේ කරන්න අපි මේන්ට එක ඔබට බලමු 10ක් ඕනේ කමන්නේ බලමු ප්ලේ කරලා රෑන්ක් පිච් එක නම් මට ස්කෝර් නෑ දිනයිද කියලා මොකද මේක හිනාමාරු සෝරි රෑන්ක් නෙමෙයි ස්ටෝරි මොඩ් එක ස්ටෝරි මොඩ් එක පොඩ්ඩක් අමාරුයි ඒක නෙමෙයි කලින් කියන්න බෑ මේක 1GB RAM එක නම් ප්ලේ කරන්න අමාරුයි කොහොමද බැරි මෙතන විදිහට 2GB RAM එක වගේ ලෝඩ් එකක් ප්ලේ කරන්න පුළුවන් මම නම් ප්ලේ කරන්න 4GB RAM එක ඒකෙත් මේ මීඩියම් කරලා මම ප්ලේ කරන්න ඉන්ටර්නෙට් එකෙන් ලැග් රෙකෝඩින් නිසා අයියෝ මේ කැරක්ටර්ලගේ නම් මම දන්නේ ඇඩිට් කරන්න මම තාම ගේම් එකට අලුත් මේ ගේම් ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් මම ලින්ක් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ඉතින් මේකට කරගමු මෝන් වයින් ස්කින් එක තෝරගමු මේ ප්ලේ කරන්න ටිකක් GB 8ක් විතර තියෙනවා ස්ටෝරේජ් එක මොකද මේක ඩවුන්ලෝඩ් තියෙනවා පාස් ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවා ප්ලේ ස්ටෝර් එකෙන් MB 1 කියලා නම් තමයි තියෙන්නේ ඒ නේද ඇතුළට ගියාම GB 2යි ගානක් ඩවුන්ලෝඩ් කරන්න ඕනේ ඊට පස්සේ තව GB 1.6ක් ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ ඉතින් තව මේ ළඟදී අප්ඩේට් එක ලැබෙයි ප්ලේ ස්ටෝර් එකෙන් MB 1 ගානක් තුලින් MB 500 ගානක් වගේ තිබ්බා මෙයාලා සෙට් එක නම් ඉතින් easy ඉස්සරහට යන්න තමයි ටිකක් අමාරු ස්ටෝරි මොඩ් එක මෙයාලට ඉතින් එක බලලා තියෙනවා ස්කිල් එක මෙයාට මම ප්ලේ කරන කෙනාට තියෙන ස්කිල් එක හරියට දන්නේ මොකද මම මේකට අලුත් මේ සුපිරිම පාරක් ගෑවා තව එකයි ගෑවේ ටිගර් විද්ද ටිගර් විද්ද මෙතනින් අපි හෙවි සීක්‍රට් කියන එක බලමු බලන්න කවුද වට පිට ඇවිල්ලා සද්ද පොඩ්ඩක් ඇහෙනවා කියන්න ගත්තද දැන් නම් බොහෝ දුරට එකක් වැඩි මොකද මම මයික් එක ගත්ත නිසා වෙන කෙනෙක් ඉන්නේ මේ පාර කඩුවක් තියෙන උඩට කෙලිත් දන්නේ ඉතින් ලැග් වෙන ගේම් ප්ලේ පොඩ්ඩක් ඒක ගණන් ගන්න බැරිය යානම් ඉතින් බෝට්ලා තමයි ඉතින් අපිට ඉන්නේ
ඔයාලම ඉතින් සුපිරි එක්කෙනෙක් හම්බ ඉස්සරහට. ඒක ටිකක් ඉස්සරහට යන්න පොට්ට අමාරු වෙනවා. එක්කෙනෙක් ඉතින් අතාරින්නේ ගහනවා. ඔන්න ඉතින් කයි ගහන්න ඕනේ හරියට ගහන්න. තව එකක් ගහන්න ඕනේ. හරි ඉතින් ඉතින් අපි තෝරගමු PS කියන්නේ ටිකක් වෙලයිමු අපි මේ පාර නම් ටිකක් වැඩියෙන් වෙලා යනවා. මොකද මේ පොඩි කරන්නේ නැහැ ඉතින් අය පොඩි කරන්නේ මම හිතන්නේ ලෝ 10 ටිකක් හරි ලාවට ප්ලේ කරගන්න පුළුවන් වෙයි. මේ පාර නම් තට්ට සෝම කෙනෙක් ඉන්නේ. ඉතින් තට්ට සෝමට අපි මුකුන්ද ඉතින් මොකාවත් තාම කියලිනවා නේද? තට්ට සෝමයත් අතාරින්න මට පයින් පාරවල් ගහනවා. යකෝ ඔබ මට ලොකෝ නෑරිද? අම්මා පිහි කොටා ඔය පිහියෙන් කොටන්න මම දෙන්නම් තොට මම හරිනේ. තම මෙතනින් අපි වම්පලෝ සිගිල් කියන එක තෝරගන්න. අපි ටිකක් කරලා ඉන්න. මේ පාත් වෙලා වෙනවා. මේ සබ්ස්ක්‍රයිබ් කළා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ලයික් කරන්න නැත්නම් ලයික් කරන්න, කමෙන්ට් කරලා නැත්නම් කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. අපි ඉතින් මේ මැච් එක ප්ලේ කරලා අම්මට සිරි මේ වාරේ එහා පැත්තේ ඉන්න කෙනා ලෙවල් ටික 1094යි අපේ පැත්තේ 694යි. මිටි දෙකකින් ගහන්න එපා. මිටි මාස්ටර්ද කොහෙද? ඉතින් ඒක ගහන්න මුකුන්ද උඹලා මට සිරිගේ වැඩට උත් ගහනවා යකෝ අයියෝ. මං හිතන්නේ මට කෙද ඉවගිනී පාරන සුද්ද. අපි ගහමු අයියෝ ෂිට් ගහන්න උලුම් අපිට මෙත් එක්කනම් බැරිවෙයි ගෙටික අමාරුයි. අවුලන්නේ නැහැ කියලා දෙයක් නැහැ අපිට. පුළුවන් හරි තව 3ක් දෙකක් කොයි ගහන්න තියෙන්නේ. හරි ඉතින් යත් වැඩ කරේ නෑ කියලා ඔන්න ඉතින් අපි ස්පීකර් එකකුත් දෙමු. දැන් අපි තමු හයිඩ්‍රා සිගිල් කියන එක. ගොඩාක් දිගට ඉතින් වීඩියෝ කරන්නේ මොකද මේක මොබයිල් ගේම්ස් යන්නේට මේ PC ගේම් වගේ නම් ඉතින් මම ටිකක් දිගට බලනවා ගේම් ප්ලේ වීඩියෝ එක. මේක නම් විනාඩි 15ක් වගේ ටිකක් දිගට කරනවා වීඩියෝ. ඔයාලට බෝරින් ඒක නිසා පොඩියට වීඩියෝ ෂෝට් කරලා දාන්න. රවුන්ඩ් 6 එකේ ඉන්නේ මට සිරි සෙබලෙක් ඉන්නවා. මේක එකයි සෙට් වෙන යෝගනේ දෙවිත් එක 2300 3ක් තියෙනවා. මට සිරි මුගෙන්නම් බේරෙන්න හම්බෙන්නේ නැහැ. වැඩි කොයි සුපිරි කාඩ් එකකුත් තියෙනවා මුගෙන්ද. සීල්ඩ් එක මූණම් කොටයි වගේ මට මේත් එක්කනම් හැරෙන්නත් බෑ වගේ මට පේන විදියට. අපි පුළුවන් තරම් උත්සාහ කරලා වරන් ගහන්න. මේක ඔයාලා ප්ලේ කරලා බලන්න. පට්ටම ඉතින් ගේම් එක තමයි මේක.
ඉස්සරහට මං Shadow Fight 3 එහෙමත් ගේන්න බලනවා. තව මේකේ පාර්ට්ස් ඕන නම් කමෙන්ට් කරන්න. ඔයගොල්ලෝ අපි උත්සාහ කරලා බලමු තව එකක් ගහුවොත් ඉවරයි මේ. අයියෝ ෂිට් තව එකයි ගහන්න ඕනේ මොකද? හරි හෙල්ත් එකයි. ලෝල් එකක් ඉවරයි කැන්සල් දෙන්න. අපි එහෙනම් මෙතනින් ගේම් ප්ලේ ඉවර කරමු. සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. ඉතින් තව ගේම් ප්ලේ වීඩියෝ අපි ගේමු ඉස්සරහට. කොල්ලෝ අපි යනවා. බයි.